දුටුවරුව ඇලදොල නග සිරියාවට පහන් සිලෙන් නොදුටුවරුව මෙයා ඉතින් ඇඩ්‍රස් නැති වෙන්න කියනවා හැමදාම. Thank you miss. ජනනි ගැන කතා කරනවා නම් ජනනි ඉතාම හැඟීම්බර ඉතාම අලංකාරාත් ආකාරයෙන් ඉතාම ලස්සනට මිහිරිවට ගීතේ ගායනා කරා. කියන්න නම් ඉතින් අඩුවක් නැහැ. නදික මහත්මයා මේ කවර ගායනය පිළිබඳ කවර අදහසක්ද ඔබේ තිබෙන්නේ? කවර කලකවත් මෙවැනි කවර ගායනයක් මම ආසා තිබුණේ නැහැ කියලා කියන්නේ. Thank you sir. මට හැඟුණේ මුළු ඒ කියන්නේ යම් ශාස්ත්‍රීය පදන මේ ගීතය තුළ සමිත සහෝදරයෙක් කියාවේ. ඒ ශාස්ත්‍රීය පදනම ඔබ විස්තරණය කළා. මේ විස්තරණය කළාම එන සූත්‍රය තමයි මම නැත්තම් කියන පිළිතුර තමයි ඔබ ඔය ගායනා කළේ. අති අනර්ඝ ගැයීම. දැන් ගීතයක අපේ තනුවේ ස්වර ස්ථාන තියෙනවානේ. මේ ස්වරවලට අදාළව තමයි අර ආලප් කොටස නිර්මාණය කරගත යුත්තේ. ඉතින් මම හිතන්නේ ජනනී ඒ පිළිබඳව ඉතාමත් හසල අවබෝධයක් ඇතුව තමයි ඒ කොටස් දෙක මුල සහ අග කොටස් දෙක නිර්මාණය කරගත්තේ. ඔබ හොඳට සැලසුම් කරලා ඉතාමත් අසීරු කොටසක්. ඒක තව කෙනෙකුට අභියෝගයක් හොඳටම. ඒක ඇතුළෙම තියෙන ඔබට මේක පුදුමාකාර දක්ෂ හැකියාවක් තියෙනවා කියන එක උපරිමයෙන් පෙන්නනවා ඒ කොටස ඇතුළේ විතරයි. මම හිතනවා මේ ලංකාවේ සංගීතයේ බබලවන මැණිකක් තමයි ඔබ මේ ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ අද මේ දකින්න කියලා මම විශ්වාස කරනවා. මල් පිපුණට පාට පාට අසරණෝ මගේ දැස නිදි යහනට මම හිතනවා මේ තරංගාවලිය හොඳටම කිව්වේ මේකමද කියලා. ඒ තරම් අති විශිෂ්ටයි. කියන්නේ අපි මේ අද ඉන්න තුන්දෙනාම ඇත්තටම කියනවා නම් විශ්ව අනිවාර්යයෙන්ම ඊගාව තරඟ වටේට යන්න ඕන තුන්දෙනෙක් අද අපිට ලැබිලා තියෙන්නේ. ජනනි කියන්නේ මේ ගායනෙන් අපි හැම කෙනාම දැනගත්තා මේ වෙනකොටත් දැනගෙන ඉවරයි. අති විශිෂ්ට ගායිකාවක් කියන එක මේ වෙනකොට දැනගෙන ඉවරයි. මේ ගායනය ඉදිරිපත් කරා කියන්නේ මට ඇත්තටම කියන්න වචන නැහැ ඇස්වලට කඳුළුත් ආවා ඒ තරම් ලස්සනයි. හදවත ගැහෙනවා කියන්න වචන නැහැ මේ වගේ අය තමයි අපි බිහි කරලත් තියෙන්නේ. වචන එන්නේ නැති වෙන්නම අද ගීතය ගායනා කරා. එච්චරයි. හරි සතුටුයි. කියයි හිතේ තියාලේ වරුමල් සිපගෙන පෙම්සිනුයේ මෙලවියන් සංකාහැර ප්‍රේමී Elephant House Cream Soda හැමදාමත් යෞවනයේ පොපියන චමත්කාරය